දශබලධාරී බුදුරජාණන් වහන්සේටද పూర్වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත පිළ අසලදී 500ක් භික්ෂුන් වහන්සේලා හමුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. උබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ පිළිබඳව අපි ඔබ අද දැනුවත් කරමු. ඉතින් මේ විපාක කර්ම 12 පිළිබඳව ඊටම බුද්ධිමත්ව සවිඥානිකව ඔබ තේරුම් ගනී කියලා අපි හිතනවා. හොඳයි එහෙනම් අපි පෙලින් පෙළට පිළිවෙලට මේ කර්ම විපාකයන් 12 ගැන කතා කරමු. පළවෙනි විපාකය සුන්දරී පරිබ්‍රාජිකාව අනවශ්‍ය ආකාරයට විහාරස්ථානයට යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගුණා. ඊට හේතුව පෙර භවයකදී මුනලි දූර්තකව සිටි සමයේදී සරබුනම් පසේබුදු රජුන්ට දෝෂාරෝපණය කළ බවයි ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දෙවැනි විපාකය තමයි පෙර කල්පයක පහළ වෙච්ච සම්බාබිගු නම් බුදුරජාණන් වහන්සේගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමභෝගියා කියා දොස් නැගීම හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී තිබෙනවා. මේ සාරාංශක කල්පලක්ෂයකටත් පෙර කරන ලද මෙම කර්මය නිසා බුදු බව ලබාද බඩදරු අම්මාගේ වෙස්ගත් චින්චි මානවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක්වීමට බුදුරජාණන් වහන්සේට සිදු වුණා. තුන්වෙනි විපාකය තමයි සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල් අසුන ළඟ වලලා බුදුරජුන් ඇයව දූෂණය කොට මරා සංගවන ලද්දේ යයි මහත් දෝෂාරෝපණයක් දින 7ක් තුල පැවතුණා. දින 7කින් මෙහි සත්‍ය හෙළි වූ නමුත් මේ නින්දාවට හේතුව පෙර භවයකදී බීම නම් ඍෂිවරයාණන් හට බැනවැදීම බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. හතරවෙනි විපාකය තමයි මහබෝසතාණන් වහන්සේ පෙර භවයකදී වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්නෙන් පාලට තල්ලු කර ගලක් දමා මරා දමා තිබෙනවා. ඒ හේතුවෙන් සසරේ බොහෝ දුකට පත් වී තිබෙනවා. බුදු වූ ජීවිතයේද දෙව්දත්තර ගල් පෙරළූ බව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. පස්වන විපාකය තමයි බෝසතාණන් වහන්සේ පෙර භවයකදී කුඩා ළමයෙක්ව සිටියේදී පසේබුදු කෙනෙක් දැක ගලකින් ගසා තිබෙනවා. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ බුදුන්ගේ ජීවිතේ නැති කිරීමට දෙව්දතුන් දුනුආයන් යෙදූ බව බුදුහිමි දේශනා කොට තිබෙනවා. හයවෙනි විපාකය තමයි පෙර භවයකදී බෝසතුන් ඇත්ගොව්වෙකුව සිටියේදී පසේබුදු කෙනෙක් වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙය වූ නමුත් උන්වහන්සේ 이르දීන් වැඩ තිබෙනවා. නමුත් මේ පහත් සිතින් කළ එම කර්මය නිසා මේ ජීවිතයේ තමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාලාගරි ඇතු ඉදිරියට ආ බව බුදුහිමි භික්ෂූන් අමතා දේශනා කර තිබෙනවා. හත්වන විපාකය තමයි දෙව්දත් තෙරුන් තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටුණු සිතින් ගිජුකුළු පව්වේදී මහ ගල සක්මන් කරන බුදුහිමියන්ගේ හිස මතට පෙරළූ නමුත් පෙරපිරු පාරමී බලයෙන් මහ ගලක් පොළොවේ මතුවී ඒ ගල වැටෙන්න නොදී රඳවා ගත්තා. නමුත් ගල් පතුරක් ගැලවී ඇවි ශ්‍රී පතුලේ ගැටි මහපට ඇඟිල්ල තැලි ලේ කැටි ගැසුණා. ජීවක වෛද්‍යතුමා ශ්‍රී පතුල පලා ලේ අස් කළා. මෙසේ ශ්‍රී පතුල පැලීමට සිදු වුණේ පෙර භවයකදී පෘථිවීශ්වර රජව සිටි සමයේදී මිනිසෙකු මරවන ලද පවින් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. අටවන විපාකය තමයි තථාගතයන් වහන්සේගේ සුව නොවන හිසරුදාවට හේතුව පෙර භවයකදී කෙවුල් පවුලක ඉපෙද සිටියේදී තම ඥාතීන් බොහෝ මසුන් ගොඩදා තිබුණු බව දැක සතුටු සිනා පාල කළ පාපය නිසා බව බුදුහිමි දේශනා කොට තිබෙනවා. එදා ඒ මසුන් මැරු සියලු ඥාතීන් මේ ජීවිතයේද ඥාතීන් මේ ශාක්‍ය කුලයේ ඉපදුණා. ඒ සැමටද ඒ ප්‍රාණඝාත කර්මයේ විපාක දීමක් ලෙස විදුඩහබ කුමරු අතින් මියන්නට සිදු බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. නවවන විපාකය තමයි තුන් ලෝකේ පුරා පැතිරුණු දායක උපස්ථායක ශ්‍රාවික ශ්‍රාවිකා පිරිසක් ඇති තථාගතයන් වහන්සේට 12 වන වස් කාලේ එක්වත් ඇටයක්වත් ලැබුණේ නැහැ. ඒ නිසා අශ්වයන්ට දෙන යවහල් වැළඳීමට බුදුහාමුදුරන්ට සිදු වුණා. මෙසේ වීමට හේතුව පෙර භවයකදී උස්ස බුදුරජාණන් වහන්සේට ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල්හාල වළඳනවාට වඩා හොඳයි යවහල් වැළඳුවා නම් කියා දොස් නැගූ පාපය නිසා බව ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. 10 වන විපාකය තමයි තථාගතයන් වහන්සේට සුව නොවන කොන්දේබාධයක් පැවතුණා. ධර්ම දේශනා කරන අවස්ථාවල එය උත්සන්න වූ විට සැරියුත් හිමිට දහම් දෙසුම පවරා විවේක ගැනීමට වඩිනා බව සඳහන් වෙනවා.
මේට හේතුව පෙර භවයක මල්ලව පොර අල්ලන යෝධයෙකු සිටියේදී විරුද්ධවාදී මල්ලව පොරකරුවෙකුගේ කොන්ද කැඩූ පාපේ බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. 11 වන විපාකයේ තමයි බුදුරදුන්ට වැළඳුණු ලෝහිත පක්කන්දිකා හෙවත් ලේ අතිසාරයේ රෝගයට හේතුව පෙර භවයක වෛද්‍යවරයෙකු සිටියේදී සිටුවරයෙකුට බෙහෙත් කළ නමුත් නියමිත මුදල් නොගෙවූ බැවින් පසුව විරේක බෙහෙත් ලබා දුන්නා. ඔහුට ලේත් සමග විරේක වූ බැවින් සිටුවරයා බිය වී නියමිත මුදල් ගෙවා දැමුවා. ඒ කර්මය පරිසන්දීමක් වශයෙන් විපාක දුන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. 12 වන විපාකයේ තමයි මහා බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වී. පෙර භවයක ජෝතිපාල මානවකයාව සිටියේ සමයේදී කටිකාර බමුණා සමග කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ඔය මුඩු මහානාට බුද්ධත්වයක් කොයින්ද? එය අතිශයින් දුර්ලභ එකක් කියලා දොස් කී පාපේ නිසා බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න. මහත් වූ නුවණක් ඇති, මහත් වූ බලයක් ඇති, මහත් වූ යසසක් ඇති, මහා රහත් වූ පිරිවර සම්පත්තියක් ඇති, මහත් වූ ගුණ සම්පත්තියක් ඇති, මහත් වූ 이르දි බලයක් ඇති. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේටද పూర్වයේ කරන ලද කර්ම සඳහා එන විපාක වලින් බේරී සිටීමට නොහැකි වුණා නම්, ඊතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක්, නුවණක්, පිරිවරක්, 이르දි බලයක් නැති ඔබ අප වෙන්නවුන් කෙසේනම් මේ විපාක වලින් ගැලවෙන්නේද? ඒ නිසා පසුතැවිලි වන්නට සිදුවන දේවල් කවදාවත් කරන්න එපා. කිසිම දවසක කාහටවත් දුකක්, පීඩාවක්, සිත්ඇවුලක් ඇති කරන්න එපා. කිසිවෙකුට හිංසාවක්, පීඩාවක්, දුකක්, දුම්නසක්, කරදරයක්, විපතක්, වේසක් කරන්න එපා. තමන්ගේ සැපය ලබා ගැනීමට කිසිම කෙනෙකුට පීඩාවක් කරන්න එපා. විශ්ම ධර්මතාවයෙන් කාටවත් ගැලවෙන්න අල්ලස් දීලවත්, හොර කරලවත්, මිත්‍යා මතවල හිටියත් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඒ බව ඔයාලා හැමෝම තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් අදත් අප ඔබට ධර්ම